අම්මා අපි වෙනුවෙන් කොච්චර කැප වෙලා තියෙනවද? කවදාවත් අම්මා කිසිම දෙයක් මැනලා දුන්නේ නැහැ. අම්මා නැති දේවල් දෙන්න බැරි වෙනකොට හුඟක් දුක් වුණා අපිට. මට මතකයි මට ක්‍රිකට් බූට් එකක් අවශ්‍ය වුණා ක්‍රිකට් ගහන නිසා. අම්මා ගිහිල්ලා තාත්තගෙන් සල්ලි ඉල්ලුවා ක්‍රිකට් බූට් එක ගන්න. තාත්තා කිව්වා සල්ලි නැහැ කියලා. තාත්තා කිව්වා අම්මට ගිහිල්ලා ටෙනිස් ෂූ එකක් අරගෙන දෙන්න කියලා මට කැන්වස් ෂූ එකක් අරගෙන දෙන්න කියලා කිව්වේ මට. අම්මා අඬලා කියනවා. ඇයි අම්මට ඕනේ මට හොඳම දේ දෙන්න ක්‍රිකට් බූට් එකක් දෙන්න. අම්මලා වැඩ කරන්නේ නොමිලේ කිසිම ආදායමක් නැතුව. හැම අම්මම එහෙමයි. අපිට වගකීමක් තියෙනවා. අපේ මව්වරු බලා ගන්න, ආරක්ෂා කරන්න. ඒ අයට පිටරට ඉඳලා අපි චැක් එකක් විතරක් එවන එක මදි. ඒ අයට ඕනේ අපි එක කතා බස් කරන්න. අපේ ආදරය තමයි ඒ අයට අවශ්‍ය.